ඉතින් කොහොමද ඔයාලට සුබ දවසක් කියලා මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද උදේම නැගිටලා හාල් එක ලිපේ තියලා විශේෂ කෑමක් නෑ යාළුවනේ මැල්ලුමක් තියෙනවා. පරිප්පු හදලා බිත්තර තෙල් දාගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් ඒ ටිකත් උදේම නැගිටලා කරගෙන අද දවසේ මට මොනවද කරන්න තියෙන්නේ කියලා බලමු යාළුවනේ. මේ තියෙන්නේ මුරුංගා කොළ ටිකක් තිබුණා. ඒ ඔක්කොම නම් ගත්තේ නෑ. මුරුංගා කොළයි තව තියෙනවා එක එක පැතිවල නම් විවිධ නම් කියනවා. අපි නම් කියන්නේ සවසි කොළ කියලා. ජපන් බටු කොළ කියලා කියනවා මේවට. ඒ කොළ ටිකකුයි තව කෝප්ප කොළ ටිකකුයි මේ තුනම එකට කරලා මැල්ලුමක් හදාගන්න තමයි හදන්නේ. මොකද යාළුවනේ මේ දවස්වල කඩෙන් එළවලු ගන්නත් බෑ. හරි ගණන්. ඉතින් මේ වගේ දෙයක් එක වේලකට හරි අපිට එකතු කරගන්න තිබ්බොත් හොඳයි. තව තිබුණා බටු වර්ගයක් යාළුවනේ. ඒකත් හදාගෙන අපි මැල්ලුම් ටිකට තව මොනවාද ණය මිරිස් හදාගෙන දැම්මේ. උදේ කෑම එක මං හදලා ඉවර කරගත්තා. ওই විදිහට තමයි උදේ ආහාර වේල මම සකස් කරගත්තේ. බටු නම් මම කන්නේ නැති හින්දා මම බත් එකට බෙදාගත්තේ නෑ යාළුවනේ. ඉතින් මේක ඇවිල්ලා යාළුවනේ උදේ ආහාර වේල ඒකලා යාළුවනේ අපේ ගෙදර වැල ගෙඩියක් වැරලා තිබුණා. ඒක කණ්ඩ පුළුවන් තත්ත්වයක තිබුණේ නෑ. ඒ හින්දා විසි කරන එකේ අපරාධයක් නෙමේ. ගස් යට කුණු වෙනවා. ඉතින් මේවා දවල්ට මං කරපු වැඩේ මේක ලොකු ගෙඩියක් යාළුවනේ. ඉතින් පොඩ්ඩයි මායි එකතු වෙලා මේකේ යට ටික ගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මේවා ඇත්තටම අපි ටවුමෙන් ගන්න ගියොත් මේවා ගණන් දැන් කොස් ඇටයක්වත් ගෙවල් වල නැති තරම්. ඉස්සර වගේ නෙමෙයි මේවා මිනිස්සු අර පරිස්සමෙන් අරන් තියාගන්නේ නැහැ යාළුවනේ. ඉස්සර නම් අපේ අත්තලා අත්තම්මලා වැලි කොස් ඇට දානවා කියනවා. ඉතින් මේවා නැති කාලෙට අපිට ගොඩාක් මේ ප්‍රයෝජනවත් වෙනවා කොස් නැති කාලෙට. ඉතින් මං අද මේ කොස් ගෙඩිය කොස් නෙමෙයි දැන් මේක වැල වෙලා. ඉතින් මේකේ යට ටික ඔක්කොම මේ ගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් ලොකු ගෙඩියක් බලන්නකො යාළුවනේ මේ කොස් ඇටවල ලොකු. ඉතින් මේවා මේ ඇත්තටම කොළඹ පැත්තේ මිනිස්සුන්ට නම් නිකන් ගන්න බෑ. සල්ලි වලට සුපර් මාකට් වලින් තමයි ගන්න තියෙන්නේ අපේ ගම්වල. මේවා ඇත්තටම අපිට නිකන් හම්බෙනවා. මේ වගේ අගයක් නෑ මිනිස්සුන්ට. මේ කොස් ගෙඩිය උනත් මේ බිම වැටලා තියෙන්නේ ඇත්තටම කඩා ගන්න බැරි තරම් උසක තිබුණේ. නැත්තම් මේක කඩලා අපි ගෙවල් 3-4කට බෙදාගෙන තමයි කන්නේ. ඉච්චරකට ලොකු කොස් ගෙඩියක්. ඒක බිම වැටෙනකම්ම ඉන්න උනා අපිට. මේක කන්නත් නෑ. ඉතින් දැන් මම මේ බලන්න දන්නේ නෑ වැටලා තියෙනවා. ඉතින් කන්න පුළුවන් තත්ත්වයක තිබුණ නැති නිසා දැන් මේ ඇට ටික ඒක හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතාගෙන ඇට ටික තමයි මම මේ ගන්නෙ. ඉතින් සමහරක් මේවා කොස් ඇට වලින් කොස් ඇට තිබ්බටු වලට දාලා උයනවා. චව් වලට දාලා උයනවා. එක එක පළාත්වල මේවා තව මාළු එළවලුත් එක්ක එකතු කරලා එකට කරලා උයනවා. නිවිති කොළ වලට දානවා. පතවල වලට දානවා. ගොඩාක් දේවල් වලට මේවා එකතු කරලා උයනවා. හරි රසයි. ඉතින් ගුණදායි කෑමක්. මේ කොස් ඇට ළමයින්ට ගොඩාක් ගුණයි. සමහරක් මිනිස්සු පොඩි අයට දෙන්න කොස් ඇට හොයනවා සල්ලි වලට ගන්න. ඉතින් මම කියන්නේ මේ වගේ දේවල් අපතේ යන්න නොදී අපිට පුළුවන් විදිහට මේ වගේ දේවල් එකතු කරගෙන අපේ කුස්සියට මේ ආර්ථික මට්ටමින් ඉතින් කොහෙන් හරි එක පැත්තකින් හරි ඉතුරුවක් වෙන්න දෙයක් හොයාගත්තොත් හොඳයි කියලා. ඉතින් යාළුවනේ මේ බලන්න මං කොස් ඇට 100කට වැඩිය මේ එකතු කරගත්ත මේ කොස් ගෙඩියෙන්. ඒ ටික මම අරගෙන එකලා වේලන්න තමයි දැන් මේ හදන්නේ. වේලලා තියාගත්තාම නරක් වෙනවා අඩු වෙන යන තෙත ගතියට වගේ තිබ්බාම කොස් ඇට ටික නරක් වෙනවා. ඉතින් ලොකු කොස් ඇට මේ වගේ අග්ගලා හදනවා. අද මං හිතාගෙන කොස් ඇට ටිකක් දවල්ට තම්බගෙන කන්න. ඉතින් මේ තියෙන්නේ අද දවල්ට තම්බගත්ත කොස් ඇට. ඉතින් අපි දවල්ට අද ඉුවේ නෑ. කොස් ඇට තම්බලා දවල්ට කෑවා. ඉතින් හරි රසයි යාළුවනේ කොස් ඇට තම්බලා කළු පොල් මාළු හදනවා ගොඩාක් අය. ඒකත් කාලා දැන් මම මේ හදන්නේ අද වත්තේ දළු වැදිලාද කියලා බලන්න යන්නයි. බලමුකෝ යාළුවනේ දළු කඩන්න පුළුවන්ද කියලා. අද නම් දළු කඩන්නේ නැහැ. හෙට තමයි කඩන්න වෙන්නේ.
දළු කඩන්ට ඇදිලාද කියලා බලන්න තමයි යන්නේ. ඉතින් තාම මදි යාළුවනේ දළු ඇදිලා. තව දවස් 3-4ක් විතරවත් යයි දළු ටික ඇදෙන්න. ඉතින් යාළුවනේ අද මේ විදිහට තමයි මගේ දවස ගෙවුනේ.